ආයුබෝවන් ළමයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පැමිණිය හැකි තවත් අනුමාන රචනාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් අපරාධ මැඩලීම ගැන අපරාධ මැඩලීම ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය මෙන්න මේ මාතෘකා දෙක එක මාතෘකාවක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අනුමාන රචනාවක් ලෙස පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ රචනාව හොඳට බලාගෙන යන්න කලින් රචනා මාතෘකා දෙක වගේම මේකත් පැමිණීමට ඉඩකඩ තියෙනවා. ඉතින් දැන් මේ අපරාධ ගැන කතා කළොත් ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කළොත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම නිසා තමයි වර්තමානයේ අපරාධ ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. කියන්නේ තනින් තන වෙඩි තබා ගැනීම සිද්ධ වෙන දේවල් මෙන්න මේවා ගැන තමයි අපි මෙතනදී කතා කරන්න ඕනේ. වෙන පිහියනුම් ඒ වගේම මේ ඝාතනය කිරීම මේ වගේ විවිධ දේවල් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ අපරාධ කියන්නේ මොනවද කියන එක මුලින්ම ලියන්න ඕනේ. මිනිස්සු මේ අපරාධ සිද්ධ කරන්නේ ඇයි පුතේ? තමන්ගේ ප්‍රචණ්ඩකාරී සිතුවිලි නිසා නේද? ඒකට තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණාම ප්‍රචණ්ඩකාරී සිතුවිලි මේවා මේ දිගටම ප්‍රචණ්ඩකාරී සිතුවිලි තමන්ට ගලා ගැනීම නිසා තමයි මේ අපරාධ සිද්ධ කරන්නේ. වගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම, ඒවට ඇබ්බැහි වීමත් මේ අපරාධ සිද්ධ වෙන ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් අපරාධ කියන්නේ මොනවද? අපරාධ සිද්ධ වෙන්නේ ඇයි? අපරාධ සිද්ධ වෙන්න හේතු ඔයාලා ආරම්භක ඡේදයට දාන්න ඕනේ. ඊළඟට මේ අපරාධ ගැන කතා කරද්දී අපරාධවල ඉතිහාසයේ ලංකාවේ අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියන එක ඔයාලා දෙවෙනි ඡේදයේ විදිහට ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපිට කියන්න බෑ ඉතිහාසයේ අපරාධ සිද්ධ වෙලා නැහැ කියලා. මොකද ඕන තරම් අපරාධ ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. අපි හියරුම් ඝාතන ඔයාලා දන්න මේ දේවල් ඉතිහාසය ගැන ඔයාලට ටිකක් හොයලා බලලා හිතලා හැබැයි සත්‍ය තොරතුරු ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට දෙවනි ඡේදය තුන්වෙනි ඡේදයේ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. වර්තමානයේ අපරාධ දිනෙන් දින වැඩි වෙනවා. ඒකට හේතු මොනවාද? මේ තරුණ පරපුර ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම තමයි ඒකට හේතුව. ඒ වගේම තමන්ගේ මේ මානසික ආතතිය පාලනය කර ගැනීමට නොහැකි වීම අපරාධ ඉහළ යන්න හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් ටික වල වර්තමාන ඡේදයට වැඩිදුර තවත් තොරතුරු දාලා විස්තර කිරීමක් සමගම ලියන්න ඕනේ. ඊළඟට පේනවා හතරවෙනි ඡේදයට ඒ කියන්නේ මේ අපරාධ වළක්ව ගන්න නම් මැඩපවත්ව ගන්නවා මොනවද කරන්න ඕනේ කියන එක. එතකොට මෙතනදී ඔයා ලියන්න ඕනේ මේකදී විශේෂයෙන්ම ආගමික නායකයන් අපේ රටේ ආගමික සිද්ධාස්ථාන මූලිකත්වය අරගෙන මේ අපරාධ වලට යොමු වන්නන්ට ඒයින් වළකා ගන්න ඒ අපරාධ වලට මේ කියන්නේ අපරාධ වලට මේ යොමු වන තරුණ පරපුර ආගම දහමට යොමු කරගෙන යාගේ ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කරන්න පුළුවන් නම් මේ අපරාධ අඩු කරගන්න පුළුවන් කියන එක ලියන්න ඕනේ. එතකොට මේ අපරාධ අඩු කරගන්න නම් තමනුත් කියන්නේ අපේ මේ